හෙලෝ සචින් මේ මම සඳුරු කතා කරන්නේ. ඔව් මේ මම මේ කතා කරේ පොඩි හදිසි වැඩකට. ඔව් කියන්න. ලොකු උදව්වක්. මොකද්ද? මේ අපේ එදා රෝයා එනකොට මේ මම ඩාන්සින් ප්‍රැක්ටිස් කර හිටියේ. ඔව්. අන්න එදාට මේ මගෙත් එක්ක නටන පාර්ට්නර්ට අසනීප වෙලා. ඔයාට මේ මට කෙනෙක් හොයලා දෙන්න හරියම පුළුවන්ද? අපි බලමු සන්ති. මම කවුරු හරි හොයාගන්න පුළුවන් ඒ. අනේ මේ නැත්තෝ මං කතා කරේ මේ වෙන කෙනෙක් හොයාගන්න නෙවෙයිනේ. ඔයාට එන්න පුළුවන්ද? සන්දිටි මම මේ ඉස්කෝලේ කාලේවත් එහෙම ඩාන්සින් නම් කරලා නැහනේ. නෑ ඔයාට පුළුවන් මම ඔයාට ස්ටෙප් ටිකක් කියලා දෙන්නම්. මම අපේ සර්ට හිතවා පෙන්නලා කතා කරලා කියන්නම්. නේද ඔයා කියන්නේ මට නටන්න දෙන්න කියලාද? ඔව් අනේ මට නටන්න කෙනෙක් නෑ ඒකයි. මේකයි මට දැන් ස්ටෙප් ටික එහෙම එතකොට කොච්චර දවස් තියෙනවද හදාගන්න? දවස් 2-3ක් තියෙනවා. ඔයාට එන්න පුළුවන් නේද? හරි එහෙනම් මොන හරි කරමුකෝ. හරි තැන්ක් යූ සචින් හොඳද? හරි. එහෙනම් මම ඔයාට එන්න ඕන දවස් ටිකයි. ඒ ටික මැසේජ් එකක් දාන්නම්. හරි සන්දි. හරි මොන හරි කරමු අපි. හරි. Hi Udeshi. Hi. ඔයාද? ඔව් අනේ දැන් ආවේ. දන්නවද මේ චිත්‍ර ඇඳලා තියෙන කවුද කියලා? නෑ අනේ කවුද ඇත්තේ? මේ තමයි මම එක්සිබිෂන් එකට ඇඳලා තිබ්බු චිත්‍රය. වව් කොහොමද? ඇත්තට මේක ගොඩක් ලස්සනයි. Thank you. අපි දැන් මොකද කරන්නේ අර කට්ටිය එනකම්? එයා එනකන් අපි පොඩ්ඩක් රවුමක් දාලා බලමුනේ. ඔව්නේ. යමු එහෙනම්. බලනකො සන්දිජී සචින ඒ පාර නටන්නත් පටන් ගත්තා. මොකද වෙන්නේ? මොනවද අලුත් අප්ඩේට්? මේ බලනකො ගෲප් එකේ ජානියා අම්මට සිදු. මේ ඉවෙන්ට් එක නම් අනිවාර්යෙන් අපිට බලන්න යන්න වටින වැඩක්. අනිවාර්යෙන් යන්න ඕනේ. හොඳේ. මේ මුන්දේට සෙට් වෙලා ඉන්නේ ඇත්තටම තමයි. අනේ මන්ද මට නම් හිතෙන්නේ සචින්ගේ හිතේ සඳිරි ගැන අදහසක් තියෙනවා වගේ. හැබැයි ඒක පොරටෝක කියා ගන්න බැරුව ඉන්නේ දැන්. මේක තමයි මට හිතෙන්නේ මේ සචින් සඳිරිට වෙනම විදිහකට තමයි ඒක කියන්න හිතන් ඉන්නේ. වැඩේ තියෙන පොරේ සබ්ජෙක්ට් එකේ නෑ. පොරටෝක කියා ගන්න බැරුව ඉන්නේ දැන්. ඒක තමයි මාත් මාර බඩිගෙන හිටියේ. මෙතන try කරන්න කැම જાති ගොඩක් තියනවා වගේ. ඒක නෙවෙයි සන්දි. ඔයාට හිතෙන්නේ නැද්ද සචින් ඔයාගෙන මොන හරි හිතේ තියන් ඉන්නවා කියලා? අනේ මේ එහෙම දෙයක් නම් වෙන්න බෑ. නෑ එහෙම නෙමෙයි අපිට තේట్లా තියෙන්නේ සචින්ගේ හිතේ ඔයාගෙන අදහසක් තියනවා වගේ කියලා. එහෙනම් ඒව හිතේ තියන් හරියන්නේ නෑනේ. ඒ කියන්නේ මෙයාගේ හිතේ ආසාවක් තියනවා වගේ නේද උදේශී? ඒක තමයි. අනේ මේ එහෙම නම් හොයන්න බෑනේ. අපි යන්නේ හා පැත්තට පොඩ්ඩක්. යනවද? ආය. වෙනද අපි දෙන්න නටන කොන්සර්ට් එකක් තියෙනවා. හවස 6ට තමයි පටන් ගන්නෙ. ඕගොල්ලෝ දෙන්න අනිවාර්යෙන් අපිත් එක්ක බලන්න හොඳද? හරි ඒක විතරක් නෙවෙයි තුන්වෙනිදක් තියෙනවා තව ප්‍රෝග්‍රෑම් එකක්. මම යනවා රාණ්ඩුකාරකාරියාවේ තියෙනවා කවි මඩුව. ඒකට අනිවාර්යෙන් ඔයාලත් එන්න ඕනේ. තුන්වෙනිද හවස 3ට තියෙනවා. තමයි අපි යන්නේ දෙන්න. යන්නේ. සන්දි මේ කවද්දා ඩාන්සින් ප්‍රැක්ටිස් තියෙන්නේ? හෙට වගේ තියෙයි මම ඔයාලට එනකොට කතා කරන්න.
මේ අපි යනවා එන. ඔයාලා පරිස්සමෙන් යන්න. හරි. බයි. මේ යනවා. බයි. කමන්නේ. මේ මචන් දැන් ඔබ ඔය ප්‍රශ්නේ මොකද්ද කරන්න ඉතින් ඉන්නේ? මොකද්ද කරන්න හිතන් ඉන්නේ කියන්නේ මචං මෙහෙමයි. මං ඉතින් ඕක සන්තිට කියන්නත් ඕනේ. මං හිතා ඉන්නේ අපි ඒ කියන්නේ මගේ තියෙන මොකක් හරි ක්‍රමයකට මොකක් කියලා දාන්නම් කියලා. එහෙම හරියන්නේ නැහැ. දැන් ඉන්න කෙල්ලෝ ඕවට කැමති නැහැ. ඉස්සෙල්ලා මොකක් හරි පාටියක් ඕගනයිස් කරලා අපි පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න මොකක් හරි ආතල්ලයක් දෙමු. මම ෆොටෝ ටිකක් ගහලා දෙන්න. නෑ මචං. එහෙම නෙමෙයි මට හිතෙනවා මේ මගේ ක්‍රමයකට මොකක් හරි විදියකට ඒක වාට එයාට දැනෙන විදියට වැඩේ කරා නම් හොඳයි කියලා. දැන් සන්තිය ඔකට කැමති වෙයිද? මට හිතෙන්නේ නම් මචං සන්ති කැමති වෙයි. අපි බලමුකෝ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. හැබැයි සන්ති ආස කරන විදිහට කරගන්න පුළුවන්. හරි බලමු එහෙනම් මොකක් හරි දෙයක් කරලා. හරි. පොඩ්ඩක් දාගන්න විදිය. බලමු.